Hi guys, good morning. අද අපේ යුනිවර්සිටි එකේ ෆස්ට් ඩේ එක. අපි ඩිපාර්ට්මන්ට් ඔෆ් කම්පියුටර් සයන්ස්. දැන් අපි ඔය යන්නේ අපේ කොණ්ඩාවිල් වල තියෙන හොස්ටල් එක. අපි එතන ඉඳන් අපි මේන් රෝඩ් එකට යනවා. මේ අපේ බස් එක එනවා එතනින් අපිට යන්න. ඔයාලට ওই පේන පාර තියෙනවනේ. මේ පාරේ එහා කෙළවරට ගියාම තමයි මේන් රෝඩ් එකට වැටෙන්නේ. එතකොට එතනින් යනවා බස් එකක් ජැෆ්නා කැම්පස් එකටම. දැන් අපි ඔය නැක්ක අපි බස් එකට. එතකොට කිලෝමීටර් 4ක් විතර තියෙන බස් එකෙන් අපිට එතෙන්ටම යන්න පුළුවන්. පොඩි දුරයි යන්න තියෙන්නේ. අපි කට්ටිය තමයි ඉන්නේ ඉතින්. කොමල්ලා අපි ෆස්ට් ඩේ එකනේ. ඔය අපි යුනිවර්සිටි එකට එන්ටර් වුණා. මේන් ගේට් එක. තොරණ තියෙනවා. ඒක අපිට පොඩ්ඩක් ගන්න බැරි වුණා. එතකොට බස් එක ඇතුළටම යනවා. ඔතනින් නවත්තනවා. අපි අපිට අපේ පිළිගැනීම උත්සවය ඩීන් ඇවිල්ලා එතන පිළිගැනීම උත්සවයක් තියෙනවා. අපිට සීනියර්ස්ලා පොල් තෙල් වහන පත්තු කරලා පස්සේ අපිට මුට්ටු තියලා අතට දීලා අපිව පිළිගන්නවා. ඊට පස්සේ අපි ඔය ඇතුළට යන අවස්ථාව අපිට ඒගොල්ලෝ පිළිගැනීමට කොටක් හොඳට සංවිධානය කරලා තිබ්බයි දා. ඒක මාර ෆන් ඇත්තටම. ඒක ඉතින් ලබන්න මොන අත්දැකීමක්. අපි තමයි 50th batch එක යුනිවර්සිටි එකේ සයන්ස් ෆැකල්ටි 50th batch. දැන් අපි ඔය යන්නේ පොලිමට කයිලාසන් ඔඩිටෝරියම් එකට. අපි ඔරියන්ටේෂන් එක තියෙනවා එතෙන්ට. පේනවනේ දකුණු පැත්තෙන් ගර්ල්ස්ලා වම් පැත්තෙන් බොයිස්ලා ලයින් එකකට ඉතින් යනවා. මම තමයි ඉතින් ෆස්ට් ඩේ එකට යන්න තියෙන හැමෝටම. ඒක ඉතින් හැමෝටම ඔහොමයි. අපි දැන් ඔය ලයින් එක දිග අපි යනවානේ. අපිට ඉස්සරහා හම්බෙනවා අපේ ලෙෆ්ට් සයිඩ් එකකින් කෝවිල් එක. ඔය තියෙන්නේ ජැෆ්නා යුනිවර්සිටි එක ඇතුලේ තියෙන කෝවිල් එක. ඒක පහුවෙලා චුට්ටක් ඉස්සරහට යනකොටම අපේ තියෙන හන්දිය කියන්නේ මේන් ජංක්ෂන් එක යුනිවර්සිටි එකේ. ඊකටම ලෙෆ්ට් සයිඩ් එකේ තියෙනවා ආර්ට්ස් ෆැකල්ටි එක. මේ යන විදිහට නම් ලෙෆ්ට් සයිඩ් එක තමයි තියෙන්නේ. අපිට ඊළඟට අපි සීනියර්ස් අපිට ට්‍රීට් එකක් ක්ලාස් එකකට තිබ්බා. අපිට බීම් එකක් අතට දුන්නා. ඒක අපි ඉතින් බිව්වා. ඊට පස්සේ අපේ ඔය තියෙන්නේ අපේ ඔඩිටෝරියම් එක. අපේ ඔඩිටෝරියම් එකට අපි ආවා. ඉතින් guys මෙතන ඉන්නවා ෆැකල්ටි 3ක්. ඩිපාර්ට්මන්ට්ස් 3ක් ඉන්නවා. Department of Physical Science, Department of Biological Science, Department of Computer Science. අපේ මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ දැන් ඔය ඔයාලට පේනවා ඇති අපිට ඉන්නවා අපේ ඩීන්, ඊට පස්සේ අපේ මාෂර්ස්ලා, ඊළඟට අපේ ප්‍රොෆෙසර්ස්ලා, ලෙක්චරර්ස්ලා, ඒගොල්ලෝ හැමෝම එනවා අපිට කතා කරන්න. අපිට අඳුනලා දෙන්නේ අද තමයි ඒගොල්ලෝම. ඉතින් guys දැන් අපිට ඒගොල්ලෝ අපිට පෙන්වනවා කැම්පස් එකේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක්. ඒකේ අපිට ඩීන්ව පෙන්වනවා. ඩීන් පොඩි කතාවක් අපිට කරා. දැන් අපි නිකන් පොඩි වෙල්කම් ස්පීච් එකක් වගේ දෙයක් අපිට කරා එයා. එතකොට ඒකේ අපේ කැම්පස් එකේ හැම දෙයක්ම වගේ පෙන්වනවා. ඒක ඉවරුණාට පස්සේ ඩීන් ස්ටේජ් එකට ඇවිල්ලා අපිට වෙල්කම් ස්පීච් එකක් දුන්නා in person. ඩීන් හරිම හොඳයි. එයා ෆැකල්ටි සයන්ස් එකේම ඩීන් කියන්නේ යුනිවර්සිටි කිරීම නම් අපිට තේරෙන්නේ හරියක් සොෆ්ට් වගේ කැරක්ටර් එකක් කියලා. එතකොට ඊළඟට අපිට කතා කළා අපේ යුනිවර්සිටි එකේ අපිට උගන්වන්න ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක්. එයා ටැමිල් කෙනෙක්. අපිට ඉංග්‍රීසි වලින් තමයි ඔක්කොම ඔරියන්ටේෂන් එකම වගේ සිද්ධ වෙන්නේ. අපේ සීනියර්ස්ලා අපිට තව පොඩි ට්‍රීට් එකක් ක්ලාස් එකකට තිබ්බා. කේක් එකකුයි අපිට එතකොට කිරි පැකට් එකකුයි වගේ පොඩි ට්‍රීට් එකක් දුන්නා ටී බ්‍රේක් එකකට. එතකොට මේ ඉන්නේ අපේ ඇසිස්ටන්ට් රෙජිස්ට්‍රාර් ඔෆ් එක්සැමිනේෂන්ස්. එයා තමයි කැම්පස් එකේ හැම එක්සැමිනේෂන් එකක් ගැනම බලාගන්නේ. එතකොට මේ ඉන්නේ අපේ කම්පියුටර් ලිටරසි නැත්නම් කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ්. මෙයා තමයි අපිට එතකොට අපේ කම්පියුටර් ලිටරසි ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඒක ඒකේ වැඩ ටික ඔක්කොම අපිට කරලා දෙන්නේ මේ ප්‍රොෆෙසර් තමයි.
මේ ඉන්නේ අපේ යුනිවර්සිටි එකේ ඩිරෙක්ටර්ස් දෙන්නකින් එක්කෙනෙක්. එයා අපිට යුනිවර්සිටි එක ගැන පොඩි අයිඩියා එකක් දුන්නා. එයාගේ කතාවත් තුර එතකොට මේ ඉන්නේ අනිත් ඩිරෙක්ට් අපේ යුනිවර්සිටි එකේ. එයත් අපිට කතා කළා. එතකොට අපිට ඊළඟට අපේ එක්සැමිනේෂන් සිස්ටම් එක ගැන එක්සැමිනේෂන් නැත්නම් ප්‍රෙලිමිනරිස් ගැන අපිට පොඩ්ඩක් එයා කතා කරා. ඒක මේක සිද්ධ වෙන්නේ කොහොමද, කැලෙන්ඩර් එක වැටෙන්නේ කොහොමද, ඇප්ලිකේෂන්ස් වැටෙන්නේ කොහොමද වගේ දේවල් මේ මිස් තමයි අපිට කියලා දුන්නේ. ඊළඟට අපේ රෙජිස්ට්‍රේෂන්ස් අපිට අවුරුද්දකට පස්සේ නැවත සිටගන්නිය වගේ අනකොට අපි නැවත පාරක් රෙජිස්ට්‍රේෂන්ස් කරන්න ඕන. එක්සැමිනේෂන්ස් වලටත් වෙනම රෙජිස්ට්‍රේෂන්ස් කරන්න ඕන. මේ දේවල් ගැන අපිට මේ මිස් කියලා දුන්නා. එතකොට මේ ඉන්නේ අපේ සයන්ස් ෆැකල්ටි යුනියන් එකේ හෙඩ්. එයා ස්ටුඩන්ට් යුනියන් එකේ හෙඩ්. එයා නම් කතා කළේ හැබැයි ටැමිල් වලින්ම තමයි. මට නම් ලොකුවට තේරුනේ නැහැ. නමුත් මගේ යාළුවට නම් හොඳටම තේරුණා. එයාගේ මම විස්තර ටික අහගත්තා. එතකොට ඊළඟට අපිට අපේ මාෂල්. එයා නම් හරිම ෂෝක්. නම්බර 1යි. එයා තමයි අපේ ඩිසිප්ලින් සම්බන්ධව හැම දෙයක්ම කරන්නේ. ඇන්ටි රැගින් හැම දෙයක්ම බලාගන්නේ එයා තමයි. ඊළඟට අපි ගියා දවල්ට කෑම දෙන්න. අපිට තියෙනවා කමියුනිටි කැන්ටින් කියලා කැන්ටින් එකක්. ඒකෙන් අපිට දවල් කෑම හැමදාම වගේ ෆ්‍රී තමයි ලැබෙන්නේ. එක යුනිවර්සිටි ඔෆ් ජැෆ්නා වල තියෙන ස්පෙෂලිටි එකක්. අපිට ඒගොල්ලෝ අපිට පිඟක් බෙදලා දුන්නා. ඊට අපිට කෑමක් දාලා දුන්නා. ඊළඟට අපි ඉතින් ගියා ඉඳගෙන කන්න. එළියේ තියෙනවා ගහක්. හැමෝම වටලා ඉතින් ඉඳගෙන අපිට කන්න පුළුවන්. එයින් අපේ යාළුවෝ අපේ කට්ටිය. ඊළඟට අපි ගියා අපේ ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකේ අපිට ඇප්ලිකේෂන්ස් හම්බුණා ලයිබ්‍රරි මෙම්බර්ෂිප් එක ගන්න. අපි ඉතින් අපේ ලයිබ්‍රරියෙන් තමයි ඔය ඉන්නේ. එයා අපිට ලයිබ්‍රරි එකේ තියෙන හැම කැටලොග් එකක් ගැනම ඊට පස්සේ පොත් ගැන හැම දෙයක්ම අපිට කියලා දුන්නා ලයිබ්‍රරි එක කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට අපි ගියා අපේ ලයිබ්‍රරි එකට. ගොඩාක් ලොකු ලයිබ්‍රරි එකක්. තට්ටු 3ක් වගේ තියෙනවා. ඉතින් ඒකේ කොටස් වෙන වෙනම තියෙන්නේ. එතකොට ඔය තියෙන්නේ ආකයිව්ස්. එහෙම නැත්නම් ආර්ට්ස් වල පොත්. ඒවා එතකොට ඒවා ගන්න පුළුවන් සමහර ඒවා දවසකට වගේ, සමහර ඒවා සතියක් තියාගන්න පුළුවන්, සමහර ඒවා සති දෙකක් තුනක් තියාගන්න පුළුවන් පොත් සහ රෙකෝඩ්ස් මෙතන තියෙනවා ගන්න. එතකොට මෙතන තියෙනවා කලෙක්ටබල් අයිටම්ස්. එහෙම නම් කියන්නේ අපේ පුස්කොළ පොත් වගේ දේවල් ටිකක් තමයි මේ අන්තිමට තිබ්බ තැන තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අපේ හෙල්ත් සෙන්ටර් එක. අපිට යුනිවර්සිටි එකේදී මොකක් හරි දෙයක් සිද්ධ වුණොත්, පොඩි හෝ ඉන්ජරි එකක් වේවා යම්කිසි දෙයක්, අපිට ඒකට එතනින් අනිවාර්යෙන් ට්‍රීට්මන්ට්ස් ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපේ ප්ලේග්‍රවුන්ඩ් එක. එක පොඩි ප්ලේග්‍රවුන්ඩ් එකක් එහෙම නම් නෙවෙයි. ඒක ටිකක් ලොකු ප්ලේග්‍රවුන්ඩ් එකක්. ඒක අවුට්ඩෝර් ප්ලේග්‍රවුන්ඩ් එක. එතකොට මේ තියෙන්නේ අපේ ඉන්ඩෝර් ප්ලේග්‍රවුන්ඩ් එක. මේකේ තියෙනවා බාස්කට් බෝල් කෝට් එකක්, බැඩ්මින්ටන් කෝට් එකක් වගේ, නෙට් බෝල් සහ වොලිබෝල් කෝට් යන ඔක්කොම ටික මෙතෙන්ට අන්තර්ගත වෙනවා. අපිට ඉන්ඩෝර් කෝට් එක පෙන්වුවාට පස්සේ අපි වෙක්කන් ගියා පුංචි ලෙක්චර් එකක්. නෙමෙයි නැත්තම් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න වගේ පොඩි දෙයකට. ඒකත් ඔරියන්ටේෂන් එකේම පොඩි පාර්ට් එකක්. ඉතින් අපිට එතනදී අපේ අතට පොඩි කොලයක් දීලා අපෙන් අරගත්තා අපි මොන ස්පෝර්ට්ස් වලට වගේ සම්බන්ධ වෙලා හිටියද කියලා. ඊළඟට අපි වෙක්කන් ගියා අපේ ඩිපාර්ට්මන්ට් එකේ 4th year අයියා කෙනෙක් අපේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක පෙන්වන්න. ඔය අපිට පේන්නේ දකුණු පැත්තෙන් අපේ කැම්පස් එකේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක. එතකොට ඔය තියෙන්නේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකේ එන්ට්‍රන්ස් එක කියලා පේනවනේ ලස්සනට. ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිසික්ස් කියලා දාලා තියෙන ස්මාරකයක් තියෙනවා. එතනින් දකුණු පැත්තට තමයි ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එක. අපි දැන් ඊළඟට යන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකට. නැත්නම් කම්පියුටර් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකට. ඔය ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකේම ඩීන්ගේ ඔෆිස් එක තියෙනවා උතනම. ඒක පහු කරගෙන තමයි අපි යන්නේ. ඔය තියෙන්නේ ඩීන්ගේ ඔෆිස් එක. අපේ සයන්ස් ෆැකල්ටි ඩීන්ගේ ඔෆිස් එක. එතන ඔය DCS කියන තැනින් අපි දකුණට හැරුණාම අපේ ෆැකල්ටි එක කියන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් කම්පියුටර් සයන්ස් ෆැකල්ටි එක හම්බ වෙනවා. ඔය ඈතින් පේන්නේ ලස්සනට අපේ ඩිපාර්ට්මන්ට් ඔෆ් කම්පියුටර් සයන්ස් ෆැකල්ටි එක. ඉතින් අපේ ෆැකල්ටි එක තට්ටු 3ක් වගේ තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් පාකින් එකකුත් තියෙන ටිකක් ලස්සන සහ අලුතෙන්ම ඉදි කරපු බිල්ඩින් එකක්. මේ ඉන්නේ මම. ඇත්තටම මම තමයි මේ ඉන්නේ එතකොට.
ඉන්නේ මගේ රූම්මේට්ස්ලා එතකොට මගේ සයින්ස් ෆැකල්ටි එකේ යාළුවෝ ඔය ඉන්නේ අපි ගම්පහ කියන්නේ ආපු කට්ටිය මේ ඉන්නේ එතකොට අපේ මුළු බැජ් එක කියන්නේ අපේ 50th බැජ් එකේ ළමයි ටික ඔය ඉන්නේ අපේ ළමයි ටික තමයි අපිට ගෲප් ෆොටෝ එකක් ගත්ත අපේ ඒක ගත්තේ අපි හන්දිය කියලා කිව්වේ නැත්නම් ජංක්ෂන් එක කියලා කිව්වේ අන්න එතන තමයි අපේ ගෲප් ෆොටෝ එකක් ගත්තේ එතන තමයි ඔය ඊළඟට අපිට බස් එකක් කියනවා ඇත්තටම අපේ හොස්ටල් එකට ඒ වුණාට අපි ඉතින් කතා වෙලා ඔක්කොම කරලා අපි ආවා අපේ හොස්ටල් එකට පයින්ම එමුයි කියලා කිලෝමීටර් 4.2ක් වගේ ලොකු දුරක් තියෙනවා ඇත්තටම ඉතින් අපි ඔක පයින් මෙන්න ආවා ඉතින් අපේ දවසේ අන්තිම වේල ඉතින් කෑම කාලා ඔක්කොම දේවල් කරා හොඳම දේ තමයි ළමයි කෑමක රුපියල් 200ක් වගේ පොඩි මුදලක් තමයි අපිට උනේ ඊළඟට ගයිස් අපි පොඩ්ඩක් රෑ වෙනකන් ගැහුවා දන්නේ කාඩ් සෙල්ලමක් එකට කියන්නේ ඉතින් අපි අද දවසේ වැඩ කටයුතු මෙතනින් ඉවර වෙනවා මේ අපේ හොස්ටල් එකේ රෑ වීව් එක ඉතින් ගයිස් අදට අපි ඉවරයි සමුගනිමු